දවසක් හැමෝටම දිනේශ් හසුන්ගේ ලුරියම් නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. එතකොට මම අද ඉඳන් ඉඟුරු වගාව ගැන ඉඟුරු වගාව ආරම්භ කරන තැන ඉඳන් ඉඟුරු අස්වැන්න එලා ගන්න දක්වාම වීඩියෝ සහ ඔයාලට තියෙන ඉඟුරු වගාව කහ වගාව පිළිබඳ තියෙන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු මේ වීඩියෝ හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඉඟුරු වගාව ගැන කරන මගේ පළවෙනි වීඩියෝ එක. එතකොට මේ මගේ තියෙන්නේ මාස 8මාරක ඉඟුරු වගාව තමයි. එතකොට මම මුලින්ම ඉඟුරු වගාවේ කතා කරන්න හදන ගැටලුව තමයි ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඉඟුරු වගාවේ මල් පිපෙන්නේ නැහැ කියන එක. අපි ඉඟුරු වගාවේ මල් පිපුණාම කොහොමද තියෙන්නේ කියලා මුලින් බලලා මේ තියෙන අපේ මාස 8 ඉඟුරු වගාවේ මල් තියලා පිපිලා තියෙන විදිය. මල් පිපිලා මල් වලත් දැන් මේ මල් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මල් පිපෙන්නේ නැහැ කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි ගොඩක් අයගේ මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඉඟුරු වගාවේ සාමාන්‍ය ගස් ටික හැදලා ඉවරනාට පස්සේ තමයි මල් පිපෙන්නේ. එතකොට සාමාන්‍ය මාස 6මාරෙන් වගේ පස්සේ මල් පිපෙන්න ගන්නවා. මෙහෙම මල් පිපුණාට පස්සේ ආයේ මේ ගහේ වර්ධනයක් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අල ටික තමයි මෝරන්නේ. දැන් මේ සුදුවර තියෙන අල ටික ඉව ටික මේ හොඳට මෝරලා එනවා. ওই මල් පිපිලා තව මාස 3කින් වගේ ගලවන්න පුළුවන් මට්ටමට එනවා. දැන් මේ ගසුත් මැරෙන්න හැරලා තිනවා මාස 8මාරක වගාවක් හින්දා. එතකොට මල් පිපෙන්නේ ඇයි කියන එකට පිළිතුර තමයි ඉඟුරු වගාවේ ගස්වල වර්ධනය ඉවරනාට පස්සේ තමයි මේ මල් පිපිලා මෙහෙම හැදලා එන්නේ. එතකොට ඉඟුරු බීජ වලට ගාති සාමාන්‍ය මාස 12 විතර වෙන්න ඕන. දළු ඉඟුරු වලට ගලවන්න පුළුවන් මට්ටම තමයි මේක. තව එක ප්‍රශ්න තමයි දළු ඉඟුරු වලට ගලවන්නේ මාස කීයෙන්ද කියන එක. මේ මට්ටමට අල ටික උඩට මතුවලා මල් පිපිලාවට පස්සේ දළු ඉඟුරු වලට ගලවන්න පුළුවන්. ඔය මාකට් එකේ තියෙන සුදු පාට ඉඟුරු එක තමයි දළු ඉඟුරු එක කියන්නේ. ඉතින් මෙතන මේව බීජ වලට වගේ ගන්නවා නම් තව මාස 6ක් වගේ බියුම් මෙහෙම තියන්න ඕනේ. එතකොට තමයි නියම බීජ. නැත්තම් ওই මාස 10න් 11 නුත් බීජ වලට ගන්නවා. එතකොට 80ක් 90ක් තමයි පැලවෙන්නේ. මේක මාස 12ක් වගේ මෙහෙම ශ්‍රේෂ්ඨයෙන්ම තියලා ගලවලා ගත්තට පස්සේ නියම බීජ විදිහට ගන්න පුළුවන්. එතකොට ගොඩක් අය තිබ්බ ගැටලුවකට අපි වීඩියෝ එකකින් පිළිතුරු ගෙනාවා. එතකොට ඉදිරියට ඉඟුරු කහගෙන තව වීඩියෝ ගොඩක් ඔයාලත් එක්ක මම බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කට්ටිය ඉඟුරු කහ වගාව ගැන වීඩියෝ තව ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටම අපි වීඩියෝ අරන් එනවා. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.